ඔය කට්ටිය දන්නවද 20යි 24 අවුරුද්දේ ඩුබායි වලට මිලියනර්ස්ලා 6200කට වඩා වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කියලා. මම මේ කියන්නේ මේ ඩොලර් මිලියනර්ස්ලා. නිකම් මිලියනර්ස්ලා නෙමෙයි අලුතෙන් ඉඳන් ඉන්න කටට අමතරව. ඒ වගේම ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා මේ 20යි 25 අවුරුද්දේට මිලියනර්ස්ලා 10000කට වඩා වැඩියෙන් එනවා කියලා. ඇයි මුළු ලෝකෙම ඉන්න මිලියනර්ස්ලා ඩුබායි වලට එන්නේ? මොකද මමත් මෙහි අවුරුදු 20ක් ඉන්නවා අවුරුදු 20ක් බිස්නස් කරනවා. මගේ නම ලුෂාන් හේරත්. මේ තියෙන ටැක්ස් සිස්ටම් එක 0% ඉන්කම් ටැක්ස් බිඳුවයි ටැක්ස් ඉන්කම් ටැක්ස් එක මෙහි තියෙන. ඒ වගේ මේ තියෙන සේෆ්ටි එක මේ rules and regulation එක නීති රීති හරිම ලේසි බිස්නස් එකක් රන් කරන්න ප්‍රොෆිට් ගන්න හරිම ලේසි. ඒ වගේම මේ රටේ නැෂනලිටිස් 200 ගානකට වඩා ඉන්නවා. කෙනෙක් තමන්ගේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒ වගේම ඩුබායි කියන්නේ මුළු ලෝකෙම මැද ඉන්න රටක්. හැම රටකම කනෙක්ට් වෙලා තියෙනවා. ලෝකෙ තියෙන ලොකුම එයාපෝට් එක හදනවා. කියන්නේ සෑහෙන දේවල් තියෙන ඩුබායි වල ඉඳලා බිස්නස් එකක් ගොඩ යන්න පුළුවන්. අනික මේ වගේ මේ රටේ ඉන්න නායකයෝ ඉතාමත් දුර හිතලා වැඩ කරන කට්ටිය ඉන්නේ. ඒ වගේම ඉක්මන් තීරණ ගන්න කට්ටිය. ඒ කියන්නේ මේ ඔකට පේන ඩවුන් ටවුන් එක හරිද මේ ඩවුන් ටවුන් එක ඔකට පේන මේක හදන්න අවුරුදු 10කට අඩු ප්‍රමාණයක් ගිහිලා තියෙන්නේ. ඒ මොකද ස්පීඩ් ඩිසිෂන් මේකින් හැම දෙයක්ම මේ ඉක්මන්. ඒතකොට බිස්නස් එකක් කරද්දී අපි දැනගන්න ඕන අපි ඉක්මන් හරියට තීරණය කරා හැබැයි ටක් ටක් ගාලා අපි වැඩ ටික කරන්න. ඉතින් ඩුබායි මං හිතන්නේ මේ ඩුබායි තමයි ෆියුචර් කියන්නේ. අපේ ඔන්ටර්ප්‍රෙනියර්ස්ලාට අපේ ලංකාවේ අපේ ලංකා බිස්නස් සෙට් එකට මම අඬ ගන්නවා අපේ මොනා ග්ලෝබල් එකත් එක්ක කනෙක්ට් වෙන්න මේ channel එකත් එක්ක කනෙක්ට් වෙන්න මේ සද්ද යනවනේ කාර් එකක්. මේ කනෙක්ට් වෙන්න අපි ඕන හැම ඉන්ෆර්මේෂන් එකක් ඔකට දෙන්න අපිත් කැමති මං කලින් කිව්වා වගේ ලංකාවේ සෙට් එකක් මෙහෙ රජ කරනවට බිස්නස් වලින්. එහෙනම් ජය වේවා.